බොහොම පිං තෙරුවන් සරණයි මගේ ඉල්ලීම YouTube එකට වැටිච්ච ගමන්ම මාත් එක්ක සාමුකංශන දේශනාවකට සහභාගී වෙච්ච පින්වන්ත මහත්තයෙක් එතුමත් සෝතාපන්න ඵලය ලැබලා ඉතින් එතුමා මට දිවි 50ක් දැම්මා. එතකොට 4 දිනයිද ගොඩ බලලා තිබුණේ. ඉතින් බොහොම පිං එතුමන්ටත් මට වඩා ඉක්මනට මේ සසර ගමන ඉවර කරගන්න හැකියාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි මේ වීඩියෝ එකේ ඉඳලා ඉස්සරහට යන වීඩියෝ කීපය එතුමන්ගේ GB 50න් තමයි මේ යන්නේ. ඉතින් හැමෝම එකට සතුටු වෙන්න. තෙරුවන් සරණයි. මේක පෘථග්ජන කෙනෙක් සෝතාපන්න වෙන්න අවශ්‍ය මූලික ධර්ම දේශනාවේ පස්වෙනි වීඩියෝ එක. එතකොට දැන් මිටිසල වීඩියෝ ටිකක් තියෙනවා ඒවත් බලන්න. දැන් මම දුක පිළිබඳව විස්තර ටිකක් කතා කරගෙන ආවා. එතකොට ඕගොල්ලෝ දුකටපත් වෙන්නේ මොන හේතු නිසාද කියලාත් කල්පනා මම ඔයගලන්ට පොඩ්ඩක් කියලා දුන්නා. ඉතින් මේවා චුට්ටක් කල්පනා කරලා බලන්නත් ඕන. අහලා මේ කණෙන් අහලා මේ කණෙන් දැම්මම වැඩක් වෙන්නේ නැහැ. අර ඔඩොක්කුට දාගත්ත මොන හරි වටින දෙයක් නැගිටිනකොට අමතක වෙලා නැගිටලා එතන බිම හලාගෙන නැගිටිනවා වගේ වැඩක් තමයි එතනදී වෙන්නේ. එහෙනම් මේක හොඳට මේ දෙන බීජය ඕගොල්ලෝ අල්මාරියක දාලා තියාගන්නත් එපා. මේක හොඳට කෙත හදලා පස හදලා පොර දාලා මේව කරලා මේ බීජිත් පරෝහණය කර මේ පැල කරගන්න. පැල කරගත්ත බීජයෙන් තමයි ඔයගලන්ට ප්‍රයෝජනයක් තියෙන්නේ. නැතුව මේක තියාගත්තා පරිසං කරගත්තා කියලා මේකේ ඇති වගතුවක් නැහැ. මෙච්චර කල් නැති වෙලා තිබුණේ නිවන් දැක්කේ නැත්තේ ඒ හේතුවෙන්. ඒතර දැන් ඔයගලන්ට තේරෙනවා ඔයගොල්ලෝ දුක කියන එක වේදනා සංඥා වලින් දැනෙන දුක නෙමේ ප්‍රඥාවෙන් අවබෝධ වෙන දුක්ඛ ස්වභාවය අවබෝධ කරගන්න ඕනේ. ඒක මේ ආර්යයෙන් බණහලා ධර්ම දේශනාව අහලා තමන් තුළ ඇති කරගන්න එකක් මිසක්ක ඇඟට පතට දැනෙන ලොකු දෙයක් නෙමෙයි. එතකොට ඒක තමයි කිව්වේ දුක පිරිසිඳ දකින්න පුළුවන් කිව්වේ ඒකයි. දැන් අර දුක මාට කවුරු හරි කට්ටකින් යන්නොත් මේක පිරිසිඳ දකින්න බෑනේ. ඒක ඒ විදිහටම විඳින්න වෙනවා. නමුත් මට මෙහෙම කවුරු හරි කට්ටකින් අනේ කියලා ඉවර වෙලා තියෙන මේ අවදානම නැති කරගන්න ක්‍රමයක් හදාගන්න ඒ දුක විඳින්න ඕනෙත් නැහැ. ඒක තමයි පිරිසිඳ දකින්නවා කියලා කියන්නේ. ඒකට වෙන්න දෙන්නේ නැතුව ඉතින් මෙහා Taman කවර් වෙන එක. දුක්ඛාර සත්‍ය කියන්නේ ඒක. දුක විඳින්න ගිහලා ගැටනලා විඳින එකක් නෙමෙයි. ඉතින් එතකොට ඔයගොල්ලන්ට තේරෙන්න ඕන දුක පිරිසිඳ දැක්කනම් ඒ පිරිසිඳ දැකපු දුකට සමුදය දකින්න ඕනනේ. දුකට හේතුනේ මොකද්ද කියලා. ඒක දකින්න ඕන. ඒකත් මට දුක මේ ශරීරයට කොටපු එක දුක ආවේ අර මන්නේන්නේ. අර වෙඩිල්ලෙන්නේ. අර වහ ටික දීපු එකකින් අර වැටිච්ච එකකින්නේ කියන එකත් දුකට හේතුවක්. ඒ ඇවිල්ලා ලෞකික හේතුව ඈ. ඒක දැකලා කවදාකවත් නිවන් දකින්න බෑ. මේක අර දුක්ඛ ආර්ය සත්‍ය දකින්න ක්‍රමය මේක කියලා දෙන්නේ. එතකොට ඒක දැක්කොත් එහෙම මේක උනේ මොකෙන්ද? මම මේක පස්සේ ගියේ ඉඳන්නේ. මේ ගැන බලාපොරොත්තුවක් ඇති කරගත්තේ ඉඳන්නේ. මේක මට ඕනයි කියලා මම නැහිච්ච හින්දානේ. බල්ලා මස් කට්ට අල්ලගත්තා වගේ. කුස්ස මස් කැටිය තද කරලා අල්ලගත්තා වගේ. එතකොට අර උළුහත්තක් ළඟටමපත් වෙලා ඉස්සර උළුහත් වගේ තිබුණ තැන් තෝස් තිබ්බට ඉස්සර තිබ්බ උළුහත්තක පොල් මේව පත්තු කරගන්න එකනේ. එතකොට ඒක පත් වෙලා එන අවසාන මොහොතේදී ඒක අතහැරියේ නෑ වගේ. අතහැරින අත පිච්චෙනවනේ. අන්න ඔය වගේ උදාහරණ ගොඩක් ගිහලා තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට ඒ වගේ මේ ගැන කියලා දීලා තියෙන්නේ. මෙහෙම තමයි දුක හටගන්නේ. ඒක හින්දා මේක අතාරින්න ඕන. අතාරිනවා කියලා කියන්නේ දුක නැති කරගන්න එක නෙමෙයි.
දුකටපත් වෙන්න ඉස්සෙල්ලා මේකට තියෙන බලාපොරොත්තුව, චන්දරාගය, ආසාව, තණ්හාව කියන එක නැති කරගන්න ඕන. දැන් මේක කරන්න පුළුවන් වැඩක්ද කියන්නේ ඕගොල්ලන්ට? කරන්න කැමති වැඩක්ද කියන්නේ? ඒකයි නිවන් දකින්න බැරි. හැබැයි එහෙම වුණා කියලා ඔයාලා අර වලින් අතාරින්නෙත් නෑ. දැන් ඔය බමුණන්ගේ වැඩනේ ඔය ගෑණි දුක නම් ගෑණිව දාලා ඉවර වෙලා වෙන කාමරේ නිදි ගන්නවා. ඕක ටික දවසක් වෙලා ප්‍රශ්න වෙලා අනම්මනම් එලෙවල මේක දින්න බැරි වෙච්චම ගිල්ල සිවුරක් දාගෙන කැලේකට යනවා. දැන් ඕකනේ දුක මෙවෙන් අයින් ගෑණි හරි ළමයි හරි මොනවා හරි දෙයක ගිහි සමාජයේ. ඒතර ඕක නෙමෙයි දුක. ඕක බමුණන්ගේ බමුණු කරපු ක්‍රමේ. විඳින්න ඕන සැප ටික තරුණ කාලේ උපරිම විඳලා බමුණ 60 පෙන්නන් පස්සේ හොට බිම ඇනිච්චන් පස්සේ වන්ට ගණ්ඩ මේක ක්‍රමයක් නැති වෙච්ච ගමන් එයා කරන වැඩි ඒ ටික දරුවන්ට දීලා හරි කාට හරි දීලා ඉවරලා එයා ගිහිල්ලා එයාගේ ඒගොල්ලන්ට නිවනක් නෙමෙයි තියෙන්නේ. ඒගොල්ලන්ට තියෙන්නේ අර භාවනා කරලා සමාධියටපත් මේ ධ්‍යාන වඩලා ඒ ධ්‍යාන සුවය විඳින්න ඊළඟ භවයේ හදාගන්න එක. මේකෙන් පිරෙහෙන්නේ නැතුව. ඉතින් එතකොට ඒ ක්‍රමයට ඒක හරි. නමුත් අපි එහෙමද? අපිට තථාගතයන් වහන්සේගේ නිවන් මාර්ග තියෙනවා. නිවන් මාර්ග යන්න අරක වැඩක් නැහැ. ඒක වෙන මගක්. ඒවා කැන්සල් කරලා තමයි තථාගතයන් වහන්සේ තමන්ගේ එක දුන්නේ. තමන් අවබෝධ කරගත්ත තමන් නිවිච්ච ක්‍රමය. එතකොට අපි යන්න ඕන ඒකට. ඒක පැත්තක තියාගෙන අපි බමුණු යන ගමන ගියොත් එහෙම භවයක් හොඳ වෙයි. ඊළඟ භවයේ හොඳ වෙයි. එහෙම අපි සතරේ අනන්ත සංසාරේ මහා බ්‍රහ්මයා වෙලා ඉපදිච්ච අය අපි හැම කෙනාම ඕගොල්ලෝ හැම කෙනාම සියලුම මේ සුද්ධවාසය වල ඇරෙන්න අනිත් හැම බ්‍රහ්ම ලෝකෙම හොඳට කරක් ගාපු අය. නමුත් වගතුවක් තියෙනවද අදට වෙනකන්? එහෙම නැති ඒ හින්දා ඒක තේරුම් ගන්න තරම් ශක්තියක් තිබුණොත් ඕගොල්ලන්ට තේරෙනවා මේ මිනිහා කියන මේ දුකේ මොකක් හරි තියෙනවා මට අපිට නොතේරෙන පැටලෙවිල්ල. ඒක අපිට කියලා දෙන්න කිව්වම 10 දෙනෙකුට තියෙන පැටලෙවිලි 10ක්. ඒකයි කියන්නේ ආර්ය ඉස්සරහා බණහන්න ඕනේ කියන කතාව. තේරෙනවද? ඒකට කවුරු හරි කෙනෙක් ඉන්නවනම් මිල මුදල් තියෙන දානපතියෙක් ඉන්නවනම් තැනක් මට ගන්න උදව් කරන්න. අරගෙන ඉවරලා මම මේක අතහැරලා දාලා තිබිච්ච වැඩ. ඒත් මට හිතෙන්නේ ඒක අතහැරින්න බෑමයි කියලා. තව 10 දෙනෙක් හරි ගොඩ දාන්න මේ ක්‍රමයක් හදලා දෙන්න ඕනයි කියන එක. ඉතින් මම එහෙම කරපු කෙනාවම ඉස්සෙල්ලම ගොඩ දානවා. එහෙම කරන්නෙත් යම් කිසි නුවණක් තියෙන කෙනෙක්නේ. අවංකවම කරනවා. නැත්නම් වෙන අදහස් වලින් කරන්නත් පුළුවන්. ඉතින් එහෙම නිවන් දකින්න ඕන කියන අදහස තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒ ආව මම ඉස්සෙල්ලා ගොඩ දාලා ඉන්නවා. ගොඩ දාන්න උත්සාහ ගන්න කරන්නම බැරි වුණොත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ හේතුක නම් නිවන් දකින්න බෑනේ. ධ්‍යාන වඩන්න බෑ නිවන් දකින්න බෑ. ඒ හින්දා ඔන්න වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මම එයාට වෙනුවෙන් මට මුල් දෙයක් කරන්න පුළුවන්. නමුත් ඊට ඉස්සෙල්ලා මම මැරුණොත් ඉතින් කරන්න දෙයක්වත් නැහැ. එතකම් මැරෙනකම් මම මේක උත්සාහ කරනවා. අනිත් එක ඉතින් මේක ලොකු කියන්න දෙයක්වත් නැහැ. ওই දුක ගැන කියන කතාව කියපු එක තමයි තථාගතයන් වහන්සේ මේ 84000ක් කියලා කිව්වට ඊට වඩා මහ ගොඩක් තියෙනවනේ. ඔය දන්න 84000 දාන්නේ. හැම එකම දන්නේ මේ කැපිච්ච ඒවා ඕන තරම් ඇති. තව 84000ක් විතර කැපිලත් ඇති සමහරවිට. නැති දේවල් එකතු වෙලත් ඇති මේ ත්‍රිපිටකයට. ඔය වගේ ප්‍රශ්නේ හින්දා ඔයගලන්ට කොහොමෙන් හරි මොන හරි කරන්න ඕන ලොකු දේවල් දැනගන්න නෙමෙයි. ත්‍රිපිටකයේම දැනගන්න දේවල් නෙමෙයි. ත්‍රිපිටකයේම දැනගත් පිටකයේම කටපාඩම් කරපු එක්තරා හාමුදුරුවෝ නමකට තථාගතයන් වහන්සේ තුච්ච පොටිල කියලා එයාව නිකන් මේ නිග්‍රහ කරා යාට. ඕක නෙමෙයි කරන්න ඕන. ඕක දැනීමක් විතරයි. මේ අවබෝධය ලබන්න. උඹේ මිත්‍රයාට ඔය කිසි දෙයක් දන්නේ නැහැ. නමුත් එයා ධර්මය අවබෝධ කරගෙන මගේ ලයින් උපන් පුත්‍රයා කියලා තමයි ඒ කිසිම දෙයක් දන්නේ නැති වචනයක්වත් දන්නේ නැති කෙනාට ස්වාමීන් කිව්වේ. එයාගේ යාළුවට මේ හොඳ ත්‍රිපිටකයේම හොඳටම දන්න කෙනාට කිව්වේ තුච්ච පොටිල කියලා. කියන්නේ තුච්චයි කියලා කියන්නේ අනවශ්‍ය දෙයක්, වැඩක් නැති දෙයක්, අසුචි වගේ දෙයක් හරි මොනවා හරි එහෙම දෙයක්
මේ මහ ලොකුට අරගෙන ඉන්න කෙනාටනේ තුච්චා කියලා කියන්නේ. එතකොට ඉතින් බලන්නකෝ ඒ එහෙම විදිහට කිව්වේ ඒක. ඉතින් ඒ හින්දා මම කියන්නේ නැහැ ත්‍රිපිටකය දන්න අයට තුච්චයි කියලා කියන තරම. තථාගතයන් වහන්සේ කියලා දීපු එක. ඒක නෑ මං කිව්වේ. ඉතින් දැන් ඔයගොල්ලෝ කරන්න ඕන එකම දේ තමයි මේ දුක කියන එක හොඳට තේරුම් ගන්න. පැය ගාණක් කල්පනා කරලා හරි කමක් නැහැ තේරුම් අරගත්තොත් ඔයගොල්ලෝ ගොඩ යනවා. හැබැයි යන්නේ ගොඩ යන්නේ ගැට්ටට විතරයි ගැට්ටෙන් උඩට යන්න ආරය ඕනේ. හරි. මැද ඉන්න ඔයා දිය පාරට දිය සුලියට ඕකේට අහුවෙලා ඉන්න ඔයා මේක ඇහුවෙන් පස්සේ පීනගෙන ගිහින් ඉවර වෙලා මේ ගැට්ටට යයි. ගැට්ටට ගියාට ගැට්ටෙන් උඩට යන්න බෑ. ඒක ලොකු කණ්ඩියක් තියෙන කණ්ඩියෙන් ඇදලා ගන්න තරම් තමන්ට එන්න තරම් ශක්තියක් නැහැ. එන්න ඕන ආරයගේ. ඒ හින්දා ඒක මේ ජීවිතේ බැරුණ ඊළඟ ජීවිතේදී හරි ඔයගලන්ට ලැබෙයි මේ ක්‍රමවේදය කරගෙන ගියොත්. ඒ හින්දා ඔයගලන් තේරුම් ගන්න. මේ හින්දා මම මේ වීඩියෝ ටික කර දාලා ඉවරලා මගේ යුතුයකම ඉවර කරලා දාන්නේ. එතකොට කරන්න ඕන ටික මං කිව්වා ඉතින් තේරෙන කෙනා තේරුම් ගනි මේකට උදව් කරන කෙනා උදව් කරලා තමනුත් නිවිලා අනිත් අයවත් නිවෙන්න මේ පොඩි නිකම් මේ විමානයක් වගේ එකක් හදයි පොඩි තැනක් අර මේව කරගෙන එතන නිවන් දකින්න අයට සෝතාපන්න වෙන අයට වාසස්ථානයක් හදයි. ඉතින් ඒක මගේ නමට කියලා එහෙම එකක් නෙමෙයි. ඒක මට අවශ්‍ය විදියට ඒක කරගන්න තිබුණා නම් ඇති. අවශ්‍ය පාසුකම් ටික තියෙනවා නම් හොඳටම ඇති. මම ඒක බෑයි කියලා කිව්වත් තාමත් මට හිතෙන්නේ අනේ 10 දෙනෙක් නිවන් දැක්කොත් මොන සතර අපායෙන් මිදෙනවනේ කියන එක. හින්දමයි මරණාසන්න මොහොත දක්වාම මේක ආර්යෙකුට ඒ අර මෛත්‍රී කරුණාව කියන එක තියෙනවා. ඒක හිතේ මේ ඉපිලි එනවා. අනේ කවුමාරි අරුවකට දාන්න මුවකට දාන්න ඕනේ කියන එකම කියන්නේ හැංගීමෙන් දැන් නැති වුණාට මොකෙක් හරි සතෙක් නිවන් දකින්න ඕන සතුන් කොට දාන්න නෙමෙයි. හරක්ව මේ මරණයෙන් ගලවන්න නෙමෙයි. ඒගොල්ලන්ගේ මරණයෙන් ගෙරුවට වැඩක් නැහැ. තව ඕන අවුරුදු දෙකක් ඉඳලා මැරලා හැම ඒ භවයටම වෙනවන හරක් භවයට ගොඩක් දුරට යන්න පුළුවන්. එතකොට නමුත් හරකෙක් වෙන්න ඉන්න කෙනෙක් ගොඩ දාන එක තමයි සාර්ථකම ක්‍රමය. ඉතින් ඒ හින්දා මේක ලොකු දෙයක් කියන්න දෙයක් නෑ. ඊට ඉස්සෙල්ලා ඔයගලන්ට හොඳටම තේරුම් යන්න ඕනේ මේ දුක පිළිබඳ විස්තරය. එතකොට දුක තේරුම් ගත්තා. අවබෝධ කර මේ ප්‍රඥාවෙන් දැනගන්න ඒ අවශ්‍ය කරුණු කාරණා ටික දැනගෙන දුකට හේතුව අපි මේවත් එක්ක එල්ලිලා ගැලිලා ඇලිලා ඉන්න එක හින්දා තමයි අපිට දුක එන්නේ කියලා තේරුනොත් දුක නැති කරන්න නම් අපි මොකද්ද කරන්න ඕන? ඒවා අයින් කරන එකද? ගෑණි මිනිහා ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩන් බිස්නස් තනන් මාන්න ඒවා අයින් කරන එක. ඒවා අයින් කරන එක නෙමෙයි. ඒවා හැම තියාගන්න. ඊට වඩා එකෙන් සෝතාපන්න වුණොත් මේවා ඊට වඩා හොඳට පරිහරණය කරන්න පුළුවන් ආස්වාදයෙන් විදියට. එයි මේ මනුස්ස භවයේ තීර්ණාත්මක අවස්ථාවක් මේක. ද්වේෂය කියන එක මහා චන්දරාගය කියන එක ඩිංග අඩු වෙන්න පටන් ගන්න සෝතාපන්න ඵලයෙන් පස්සේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති වෙනවනේ. එතකොට හිත ලොකු සැහැල්ලුවක් එනවා. මේ තුනෙන් බැඳිලා ඒ බැඳින් තුනෙන් ඕරම්භාග ඒ බැඳින් පහෙන් බැඳින් තුනක බැඳීමෙන් හිර වෙලා ඉන්නේ අපි. ඒතර බැමි පහක් තියෙනවනම් බැමි තුනක් එපුවම කොච්චර සහනයක් තියෙනවද Tamanට. අන්න ඒ වගේ එකක් තමයි මේ සෝතාපන්න ඵලයේදී ඕරම්භාග මේ ඕරම්භාග බැමි පහෙන් බැමි දෙකක් කඩා ගැනීම. කපා ගැනීම. ඒක අපි කපා ගන්න ඕන වැඩක්. කපන ක්‍රමයේ කියලා දුන්නාම අපි කරගන්න ඕන. අර කවුරුත් ඇවිල්ලා කපලා දෙන්නේ නැහැ. මම ඇවිල්ලා ඕගොල්ලන්ගේ බැම්ම කපලා දෙන්නේ නැහැ. මම කපන ක්‍රමයේ කියලා දුන්නාම පස්සේ ඕගොල්ලෝ ඒක කපන්න වීරියක් තියෙන්න ඕනේ, ඒ හැකියාවක් තියෙන්න ඕනේ, ඒකට උනන්දුවක් තියෙන්න ඕන. එහෙම කෙනාට විතරයි අනේ වැඩක් නැහැ කියලා හිතුවොත් බැම්මි තද වෙවි යනවා ඉතින්. ඕරම්භාග කියන්නේ පල්ලෙහාටම ඇදගන්න එකක් නේ. ඒ ටික ඇදලා තියාගත් ටික කපාගත්තත් උද්දම් භාග වලට ඇදිලා තියෙනවා. ඉතින් මේ ගැලවීමක් නැහැ. අපි කියමු ඕරම් භාග తాවකාලිකව කපාගෙන ඉවර වෙලා උද්දම් භාගයට ඇදිලා හිටියොත් එහෙම එතනින් උඩට යයි. නමුත් අනුසය බිඳුන් නැති හින්දා එතනින් ගැලවෙනකොට ආයමත් ඕරම් භාග පටන් අරගෙන තමයි ඕරම් භාග වල පැටලිලා තමයි ආයමත් ඊළඟ භවයේ පටන් ගන්න. ඒතකොට ආයමත් දශම 10ම තියෙනවා. සංයුජන 10ම බැඳීම් 10ම තියෙනවා. ඉතින් බලන්නකෝ අපිට ගැලවීමක් තියනවාද කියලා. සමහරට හිතනවා බ්‍රහ්ම ලෝකෙට ගියන් පස්සේ ගැලවෙනවා.
ඒකනේ බමුණෝ ඒ ක්‍රමේ හැදගත්. නමුත් තථාගතයන් වහන්සේ නම පාළ වෙලා තමයි ඕකත් බැම්මක්. අසඤ්ඤ තලයේ ඉන්න එකත් බැම්මක්. ඉතින් ඔක කාටද තේරෙන්නේ? ඉතින් ඒකයි ආර්යයෙකුට විතරම ආර්ය කියන්නේ තථාගතයන් වහන්සේගෙන් බණ අහපු කෙනෙකුට ඇරෙන්න නැත්තම් මේක ලේසි නෑ කරගන්න. ඉතින් දැන් ඔයගලන්ට තේරුණා මේක දුකට හේතු දුක නැති කරගන්න නම් ඒක නැති කරගන්න ඕන. ගෙවල් දොරවල් යනවානේ ඒ කාම වස්තු ටික නෙමෙයි. ඒ වස්තු වලට තියෙන බලාපොරොත්තුව, තණ්හාව, ආසාව ඒ නැති කිරීමෙන්ම ඕගලන්ට දුක නැති දුක ඒ නැති කිරීමට කරන ක්‍රියාවලිය තමයි දුක නැති කිරීමේ මාර්ගය. නැතුව දන් දෙන එක, සිල් රකින්න එක අසපුඤ්ඤ ක්‍රියා කියලා අපි කියන්නේ. ඕක කරන එක නෙමෙයි. ඕක කරලා තමයි ඔයගොල්ලෝ මෙතනට ආවේ. මේ අවස්ථාව ලැබුණේ. මෙතනදිත් ඉඳලා ඒකම කර හිටියොත් එහෙම මොන්ටිසෝරි දරුවා A level O level වලට වයසට යනකුණුත් අර ආයන්න ලියලිය හිටියා වගේ. තේරෙනවද? ඉතින් ඒ හින්දා දැන් ඔයගොල්ලෝ මේ පැටලෙවිලි ටික ලියා ගන්න ඔක්කොටම ඉස්සෙල්ලා. මම කියන්නේ ඔය මොන හරි තියෙන මේ පූජාවල් මොන හරි වන්දනාරව මේව නැති කර ඒව එපා කියලා කියන්නේ. ඒව කරන්න. ඒව කරන කිරීමෙන්නේ දැන් මහරේකට හරි යමක් දීම කියන්නේ ඒ මේ දාන අතර තියෙන ඉහළ දානයක් නේ. ඒතර පෘථග්ජන කෙනෙකුට දෙන එකත් ඒ දානය අතර තියෙන ඉහළ අඩුතරමේ සතෙකුට දෙන දානේ, තිරිසන් සතෙකුට දෙන දානයත් භව ගානකට, ජීවිත ගානකට මේකේ මේ ඵලයේ තියෙනවා කියලා, ඒකේ විපාක තියෙනවා කියලා නේ. එතකොට ඉතින් ඒ හින්දා ඒව නැ ඒව එපා කියලා කියන්නේ තථාගතයන් වහන්සේට හරි සරියුත් මොග්ගලන් ආදී ඒ මහරහතුන් වහන්සේලා අරමුණු කරලා හරි ඉන්න කෙනෙකුගේ මොන හරි ගුණයක් දැකලා හරි ඒ පූජා කරනවා එපා කියලා කියනව නෙමෙයි. ඒකටම නැහින්න එපා කියන එකයි කියන්නේ. ඒක කරලා තමයි ඔයගොල්ලෝ මෙතනට ආවේ. ඉතින් දැන් මේකෙන් ඔයගොල්ලෝ මොකද කරන්න ඕන? අර පටිපදාව පුරව ගන්න. පටිපදාව කියලා කියන්නේ මේක මොකද්ද කරන්න ඕන? මේක ඇත්ත ස්වභාවය දකින්න ඕන. පිරිසිඳ දකින්න ඕන. ලෝකේ අපි රැවටිලා ඉන්න ස්වභාවය දකින්න ඕන. ඔන්න ඔය දකින්න ස්වභාවය තමයි පිරිසිඳ දකින්න පුළුවන් වෙන්නේ. මේකෙන් ගැලවෙන්න ප්‍රතිපදාව හදාගන්න පුළුවන් වෙන්නේ ඔන්න ඔයකින් තමයි. දැන් චක්‍රේ පාඩම් කරන එක වගේ වැඩක් තමයි ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒතර චක්‍රේ පාඩම් කරලා කවදාද දවසක යාට ඒ චක්‍රේ පිළිබඳ හොඳ අවබෝධයක්, හොඳ දැනීමක් එනවා. ගානක් හදන්න පුළුවන් ස්වභාවය. අන්න ඒක තමයි කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ ගාන හදන වැඩේ තමන් කරගෙන යන වැඩේ තමයි ආර්යේ ගොඩට අරගෙන තමන් කරගන්න වැඩේ. ඉස්සෙල්ලා ආර්යගේ උදව් ඕන. ඊට පස්සේ තමන්ගේ පාඩුවේ අර ගණන් හදනවා වගේ වැඩක්. දැන් ආර්යගේ දැන් චක්‍රේ ටීචර් ගුරුතුමා මේ ගැන කියලා දීලා බෝඩ් එකේ තියලා පිටකාරේ එක්සස් පොතේ අනිත් පැත්තේ තියෙන එක හරියට කියලා දුන්නෙන් පස්සේනේ ඔයගලන්ට ඒක ක්‍රමයේ අල්ලගෙන හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ගුරුවරයා ඕනේ නැහනේ ඔයාගේ ළඟට එන්න ඕන සර් ආයමත් සර් පෙන්ෂන් ගියත් අපි ගෙවල් වලට ගිහලා අහන්න. එහෙම නැහනේ නේ. ඒ වගේ තමයි. ආර්යයා මේ සෝතාපන්න ඵලයට දුන්නෙන් පස්සේ ආයමත් මගේ පැත්තෙන් එන්න හරි තව හරි පැත්තෙන් හරි එන්න ඕනේ නැහැ. ඒක එහෙම හිතනවා නම් අර චක්‍රේ පාඩම් උගන්නපු සර් ටෙන්ෂන් ගියත් ඔයගොල්ලෝ ගෙදරට ගිහලා මේ 12 වරක් මේක මෙච්චර කීයද 12 වරක් 15 කීයද 12නේ තිබුණේ. ඉතින් දැන් 12 වරක් 18 කීයද කියලා සර්ගෙන් අහනවා වගේ වැඩක් වෙන්නේ. ඉතින් එතනට වෙන්න බෑ ඔයගොල්ලන්ට. මේක ප්‍රඥාවන්තයින්ට යන්න පුළුවන් ගමනක්. ප්‍රඥාවන්තයෝ ඉන්න ඕන තරම්. ත්‍රි හේතුකය ඕන තරම් ඉන්නවා. එක එක දේවල් වලින් වැහිලා තියෙන්නේ. නීවරණ වලින් වැහිලා. ලෝභ දේශ මොහ ඒ වගේ නීවරණ වලින් වැහිලා තියෙන්නේ. ඉතින් දැන් ඔයගොල්ලන්ට ටිකක් තේරෙන්නේ නැතිනේ. තේරුණොත් හොඳයි. නැත්නම් ඉතින් මොනව කරන්නද? දැන් ඔයගොල්ලන්ට චතුරාර්ය සත්‍ය පිළිබඳ ප්‍රශ්නයක් මොන හරි තියෙනවා නම් මගෙන් ඒ ටික කමෙන්ට් එකක් දාන්න. මම හැම කමෙන්ට් එකටම මේව කරන්නේ නැහැ. එතකොට මට දල වශයෙන් තේරුම් ගන්න පුළුවන් මෙයාට තියෙන ප්‍රශ්නයක් මෙහෙම එකක්. කියලා ධර්මයේ පිළිබඳ
ටිකක් අහන්න. අපි දන්නේ නැති උනට අපි ඇතුලේ තියෙන ගොඩක් අපි හිතනවා අපි දන්නවා අපිට ප්‍රශ්නයක් නැහැ දැන් අපි සෝතාපන්නයි එහෙමයි කියලා හිතුවා උනාට එහෙම කතා කරපු කීප දෙනෙක් මම තේරුම් කරලා දෙනකොට ඒගොල්ලෝට පුදුම වුණා. එහෙනම් මේක අවබෝධය නෙමෙයි නේද? මේක දැනීම විතරයි නේද කියලා. ඉතින් ඒ වගේ Tamanට මොනවා හරි එකක් තියෙනවනේ ඒක අහන්න මගේ. එතකොට මම ඒක ඒ වෙලේ කර මේවා කරේ නැති වුණාට මම ඒකත් කල්පනාවේ තියාගෙන මම වැඩසටහනක් කරනකොට ඒක කරන්න. දැන් ඔයගොල්ලන්ට තේරුණානේ. දැන් මේක ඒ ප්‍රතිපදාව අනුගමනය කරන්න ඕන මේක ඒ තියෙන චන්ද්‍රාගේ නැති වෙන විදියට කල්පනා කරන. මෙච්චර කාල චන්ද්‍රාගේම තමයි ඔයගොල්ලෝ කල්පනා කරේ. ඊළඟ වීඩියෝ එකෙන් අපි ඒක බලමු.